එන්නකො යන්න මාත් එක්ක ඇසළ පෙරහැරක් බලන්න. මේ තමයි ත්‍රිකුණාමලේ ධාන්‍යගම කියන ප්‍රදේශයේ පවත්වන ඇසළ මහා පෙරහැර. එන්නකො අද අපි චූටි බබත් එක්කගෙනම අපි පෙරහැර බලන්න යන්. මෙයා පළවෙනි පාර තමයි මේ පෙරහැර බලන්නේ. තාම නම් පටන් අරගෙන නැහැ පේනවනේ. වාහන එහෙට මෙහෙට යනවා. මිනිස්සු ගොඩක් හිටියා. පෙරහැර බලන්න ඇවිල්ලා. ඇත්තටම මාර සෙනගක් හිටියේ. පෙරහැර බලන්න ඇවිල්ලා. ඔහොම චුට්ටක් බලන් ඉන්නකො දැන් පෙරහැර පටන් ගන්න ළඟයි. ඕනම දෙයකදී මල් කියන දේ අපිට විශේෂයිනේ. මේ යන්නේ මල් බයිසිකල්. සද්ද දාලා කසහඬ පුපුරවල තමයි පෙරහැරක් එනවා කියලා කට්ටියට හඳුන්වන්නේ. මේ තියෙන්නේ බුදුන් වහන්සේට පූජා කරනවා වගේම ගිනි දැල්. ගිනි දැල් බලලා දැන් පෙරහැර ආරම්භ කරන්නයි යන්නේ කියලා තමයි මේ සුභාරංචිය කට්ටියන්ට කියන්න සහ පාරේ ඉඩ ගන්නත් මේක කරනවා කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. බලන් ඉන්නකො හරිම ලස්සනයි මේක. තවුල් බෙරේ නේද මේ ගහන්නේ? දවුලේ ශබ්දය, තම්මැට්ටමේ ශබ්දය, ඒ වගේම අපේ ජාතික කොඩිය, අපේ බෞද්ධ කොඩිය, ඒ කොඩිත් අරගෙන ලස්සනට කොඩි පේලිය ගියා. මේ ඉන්නේ අලි පැටියෙක් නේද? ඊට වීඩියෝ කරගන්න බෑනේ වාහන යනවා. අපිත් ඉතින් හරි තැනගෙන හිටියේ ඇවිල්ලා. ඔන්න ඊට පස්සේ අපි මෙතනින් මාරු වෙලා වෙන තැනකට යනවා. ඔහොම ටිකක් බලන් ඉන්නකො. මේ තවත් අලි පැටියෙක්. ඇත් පැටියෙක්ද මන්ද? හේවිසි කණ්ඩායම් වල සද්දේ රසතම පැතිරෙනව නේද? බලන්නකො අපි චූටි බබා පළවෙනි පාට පෙරහැරක් බලන්න හැටි. එයා ඒ සද්දට ආසයිද කොහෙද? ඒක දිහා බලාගෙනම ඉන්නවා. අපි බලමුකෝ ඊළඟට මොනවද එන්නේ කියලා. හේවිසි නාදයෙන් පස්සේ අපි පාරේ එහා පැත්තට පැන්නා. නර්තන කණ්ඩායම්. දැන් මෙතනින් එහාට ඔයාලා ලස්සනට මේ නර්තන කණ්ඩායම් ලස්සන නටුම් ඉදිරිපත් කරමින් මේ පෙරහැර කොහොමද ලස්සන කරේ කියලා දිගටම බලාගෙන ඉන්නකෝ.
ඊළඟට එන්නේ අපිට පෙරහැරක දකින්නට ලැබෙන්නේ නැති කට්ටියක්. ඒ තමයි ආදිවාසීන්. එයාලත් මේ පෙරහැරට එකතු කරගෙන තියෙනවා. ඇත්තටම බොහොම ස්තුතියි මේ පෙරහැර සංවිධානය කරපු සංවිධායක මණ්ඩලයට. මේ වගේ දෙයක් කරාට
මේ පෙරහැර සිංහල බෞද්ධ අපේ පෙරහැරක් විතරක්ම නෙමෙයි. මේකට සහභාගී වෙලා තියෙනවා මම හිතන්නේ මේ හින්දු ළමයි වගේක් ඉන්නේ දෙමළ. අපේ ත්‍රිකුණාමලයේ දෙමළ සිංහල මුස්ලිම් කියලා ભેදයක් නැහනේ. ඔයාලට මේ නර්තනය දැක්කහම පේනවා ඒ ළමයි කොච්චර ආසාවෙන්ද මේ නර්තනය ඉදිරිපත් කරන්න කියලා. එයාලා සිංහල ළමයි නෙමෙයි, එයාලා දෙමළ ළමයි. ඒ වුණාට අපි හැමෝම මිනිස්සුයෝ නේද? බලන්නකෝ පෙරහැර වුණත් එයාලා ලස්සනට මේකට රෑ වෙලා නිදිමතේ මේ චූටි බබාලා නටන හැටි. ඇත්තටම මේ පෙරහැර අපි හැමෝටම ආදර්ශයක් නේද? එහෙනම්
අපායත් බලන ගමන් මම මේකට කියන්නම්කෝ. මම ආයි දවසක තවත් අලුත් වීඩියෝ එකකින් එන්නම්. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔකට අලුත් වීඩියෝ ඕනේ නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේනේ. එහෙනම් යාළුවෝ හැමෝටම පරිස්සමින් ඉන්න. ඊළඟ සතියේ අපි අලුත් වීඩියෝ එකකින් එනකම්. Media